හෙලෝ සුබම සුබ දවසක් වේවා ඔයාලා සියලු දෙනාටම. අදත් ඔයාලා මම මගේ වයිල්ඩ් පැන්සි පැෂන් YouTube නාලිකාවට ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මගේ නාලිකාව subscribe කරලා පුංචි උපකාරයක් කරන්නත් කියලා ඉල්ලා සිටිනවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කාන්තාවන්ට ගෙදරදී අඳින්න පුළුවන් වෙන විදියට මහගන්න පුළුවන් වෙන කිව්ලට් එකක්. අපි බලමු කොහොමද ඒක මහගන්නේ කියලා. අපිට මේ සඳහා හොනාම රෙද්දක් භාවිතා කරන්න පුළුවන්. මුලින්ම අපි එම රෙද්ද හතරට නවා ගන්නවා. ඊට පස්සේ මේ ආකාරයෙන් තමන්ගේ මිමි ප්‍රමාණයට අපි ඇඳ ගන්නවා මේ විදියට. අපි මෙම කිව්ලිට් එක මහන්නේ අවුරුදු 12ක් වගේ පොඩි ළමයෙක්ට. ඒත් ඕගොල්ලොන්ගේ වයස අනුව හා මිමි ප්‍රමාණය අනුව ඕගොල්ලන්ට මිම්ම සකස් කරගෙන මේ විදියට ඇඳගෙන ඕගොල්ලොන්ගේ ප්‍රමාණයට මසා ගන්න පුළුවන්. දැන් අපි කපාගෙන ඉවරයි. මේ තියෙන්නේ කපාගත් ඉදිරිපස හා පිටුපස කොටස. ඊට පස්සේ අපි අඟලේ සයිස් එකේ ඉලාස්ටික් එකක් කපා ගන්නවා මේ විදියට. දැන් අපි බලමු කොහොමද මේ ටියුලිට් එක අලංකාරවත් ලෙස මසා ගන්න කියලා. මේ විදියට අපි ධාරය දිගේ මසා ගන්නවා. ටියුලට් එක ඕලොක් කරගන්න මෙන්න මේ විදියට. අපි ටියුලට් එක ඕලොක් කරගන්නේ මැහුන් ලිහින්නේ නැති වෙන්න. අපිට විනාඩි 6ක් 7ක් වගේ කාලයකින් මේ විදියට ටියුලට් එකක් ගෙදරදීම මහගන්න පුළුවන්. මේ තියන්නේ අපි මසාගත් ටියුලට් එක. දැන් අපිට තියෙන්නේ ඉන වටේට ඉලාස්ටික් එක මසා ගැනීමයි. දැන් අපි බලමු කොහොමද ඉලාස්ටික් එක මසා ගන්න කියලා. ඉලාස්ටික් එක ටැග් කරගමු. මේ විදිහට ඉලාස්ටික් එක ටැග් කරගන්නවා. අපි ටැග් කරගත් ඉලාස්ටික් එක කයිසමට තබා මසා ගමු මේ විදිහට. අපි ඉලාස්ටික් එක ටැග් කරගත්තාන් පස්සේ දැන් ගැදර් කරගන්න යන්නේ. ඔයාලට මේ විදියට ගෙදරදී කිව්ලිට් එකක් මහගන්න පුළුවන්.
කඩේට ගිහිල්ලා මිල් දී ගන්න ඕනේ මිලක විශාල මිලක් ගෙවලා මේ විදියට රෙදි කෑල්ලක් අරගෙන ඔයාලගේ මිමි ප්‍රමාණයට වතුරම කපාගෙන ඊටම සුළු වේලාවකින් මේ වගේ අලංකාර කිවුලට් එකක් මහ ගන්න පුළුවන් විනාඩි කිහිපයක් ඇතුළත. දැන් අපි කිවුලිට් එක මසාගෙන ඉවරයි. අවසන් අධීරය යන්නේ. දැන් අපි කිවුලිට් එකේ හැම් එකත් මහ ගන්න අවසානයේට හැම් එක මසා ගත්තාන් පස්සේ අපි කිවුලිට් එක මසාගෙන අවසන්. ඉතින් ඔයාලා හිතනවා නම් මේ ආකාරයේ වීඩියෝ ඔයාලට වැදගත් වෙනවා කියලා ඔයාලට පුළුවන් මගේ නාලිකාව subscribe කරලා පුංචි උපකාරයක් කරන්න. ඒ ආකාරයෙන්ම මගේ නාලිකාව මගේ වීඩියෝ වැඩසටහන් බලපු ඔයාලා සියලු දෙනාටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉතාමත් ඉක්මනින් මේ ආකාරයෙන් ඔයාලට වැදගත් වෙන වීඩියෝ ඉක්මනින්ම පළ කරනවා කියලා මම ඔයාලට කියනවා. ගොඩක් ස්තුතියි මාත් එක්ක රැඳිලා හිටියට. අපි බලමු මේ කොහොමද අවසානයේ කියලා කිවුලිට් එකේ මසා ගත්තට පස්සේ. මේ තින්නේ අපේ අන්තිමට මසාගත් කිවුලිට් එක මේ විදිහට තමයි කිවුලිට් එක පේන්නේ අන්තිමට දිස්වන්නේ. ඉතින් ඔයාලා හිතනවා නම් මගේ වීඩියෝ ගොඩක් ඔයාලට ප්‍රයෝජනවත් කියලා මට subscribe කරලා පුංචි උපකාරයක් කරන්න පුළුවන්. ඔයාලට බුදු සරණයි.